සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ආදරය. හරි අපූර්ව වචනයක් නේ. මේ ආදරය කියන වචනය ජයගත්ත ගොඩක් පිරිසක් අපිට සමාජයෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ආදරය කියන වචනයෙන් පරාජය වෙච්ච ගොඩක් පිරිසකුත් අපිට සමාජයෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ මේ ආදරය ගැන ලියවුණු හරි අපූර්ව ගීතයක් ගැන. හෙට දිනේදී වෙන් වෙන්න සූදානමින් ඉන්න ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් අතර අද දිනේදී සිද්ධ වෙන කතා බහක් ගැන කියවෙන හරි අපූර්ව ගීතයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේ ගීතය රචනා කරලා තියෙන්නේ ප්‍රවීණ ගීපද රචකයෙක් වන රත්නශ්‍රී විජේසිංහයන් විසින්. ඒ වගේම තමයි මේ ගීතය සංගීතවත් කරමින් ගායනා කරන්නේ ගුණදාස කපුගේ ශූරින් විසින්. ඉතින් අද අපි කතා කරන්නේ ගුණදාස කපුගේ ශූරින් ගායනා කරන නින්ද නැති රැය කියන ගීතයේ තේරුම ගැන. ඉතින් මේකෙදි රත්නශ්‍රී විජේසිංහයන් එක වැඩසටහනකදී කියනවා මේක එතුමන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීමක් කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් ස්වභාවිත ගීත දිහා බැලුවාම මේ ගීත බොහෝම එක තියෙන්නේ ඒ ගීත රචකයාට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච එහෙම නැත්නම් ඒ ගීත රචකයාගේ සමීපතමයෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීම් ගැන තමයි බොහෝ ගීතවල සඳහන් වෙන්නේ. අපි බලමු මේ ගීතේ පළවෙනි පදපේලි 4 ගැන. මේක කියනවා නින්ද නැති රැයි සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලි නිල් එළිය නිවි වෙහි බින්දු වැටේවි රෝස පිටි කඩා හැලි. නින්ද නැති රැයි. දැන් මම කලින් කිව්වා මේ පෙම්වතා සහ පෙම්වතිය හෙට දිනේදී වෙන් වෙන්න බලාපොරොත්තු වෙන ආදරවන්තයන් දෙදෙනෙක් කියලා. ඉතින් අද රාත්‍රියේ මේ දෙන්න එකතු වෙලා ඉන්නවා මේ ශෝකය බෙදා ගැනීමට. ඉතින් මේ රාත්‍රිය මේ ආදරවන්තයන් දෙදෙනාට නිින්ද නැති රාත්‍රියක් කියලා තමයි මේ පදයෙන් කියවෙන්නේ. ඊළඟට කියනවා සඳ කඳුළු මීදුමේ. මේකේ සඳ කියලා විස්තර කරලා තියෙන්නේ මේ ආදරවන්තියගේ මුහුණ. එතකොට මේ ආදරවන්තියගේ මුහුණ මීදුම නැමැති කඳුළු වලින් වැහිලා තියෙනවා කියලා තමයි මේ පදේ කියවෙන්නේ. හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමය. මේ ආදරවන්තයන් දෙදෙනාගේ ප්‍රථම ප්‍රේමය ගැන තමයි මේ ගීතයෙන් කියවිලා තියෙන්නේ. ඊළඟට කියනවා තාරුකා දියේ ගිලි නිල් එළිය නිවි. තාරුකා දියේ ගිලි නිල් එළිය නිවි. මේකෙදි මේ තාරුකා කියන්නේ මේ ආදරවන්තියගේ දෙනෙත්. මේ දෙනෙත් වල නිල් එළිය ආවරණය වෙලා තියෙනවා කඳුලේ ගිලිලා. ඒ කියන්නේ S2 කඳුලින් පිරීලා තියෙනවා කියලා තමයි මේ කාරණාවෙන් කියලා තියෙන්නේ. ඊළඟට කියනවා වෙහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ. වෙහි බින්දු වැටෙනවා කියන්නේ මේ කඳුළු වැටෙනවා. රෝස පෙති කඩා හැලේ කියන්නේ රෝස පෙති කියන්නේ දෙතොල්. දෙතොල් කඩා හැලිලා තියෙනවා කියලා තමයි මේකෙදි විස්තර කරලා තියෙන්නේ. ඊළඟ පදපේලිය ගත්තොත් ඒකේ මේ විදිහට තියෙනවා කිලි පොලා සැලී යමින් නොයම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමින් ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ. මේකේ මේ පළවෙනි පදපේලි දෙකෙන් කියවෙන්නේ රත්නශ්‍රී විජේසිංහන්ගේම වචනයෙන් කිව්වොත් සම්භෝග ශෘංගාරය. මේ දෙන්න ආලයෙන් විලිලා ඉන්න ආකාරය තමයි පළවෙනි පදපේලි දෙකෙන් කියවෙන්නේ. එතකොට දෙවෙනි පදපේලියෙන් කියනවා ජීවිතයේ ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ. මේ මොන දේවල් වුණත් අපිට අනිවාර්යයෙන්ම හෙට උදේ වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා තමයි මේකෙදි කියලා තියෙන්නේ. ඊළඟ පදපේලිය ගත්තොත් එහෙම රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් නවසරයි මගේ කුංචි කුමරී කටුවලට දෙතොල් පියා මලක් නැති ගසේ සිමිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ. රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් නවසරයි මගේ කුංචි කුමරී. ඔන්න උදේ වෙලා තියෙනවා. දැන් ඉතින් යන්න අවසරයි කුංචි කුමරිය කියලා මේ ආදරවන්තයා ආදරවන්තියට කියනවා. කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ. ඉතින් මේ පදපේලි දෙකෙන් මේ ආදරවන්තයා අතරේ සිද්ධ වෙන කතා බහත් එක්කම අපිටත් ගන්න ලොකු කාරණාවක් තියෙනවා. අත් බලමු මොකක්ද කියලා. අපිට ලැබිලා තියෙන මේ ජීවිතේ ඇත්තටම හැමදාම සුන්දරව තියෙන එකක් නෙමෙයි. මේක කටු අකුලක් වගේ, කටු පොකුරක් වගේ. ඉතින් මෙයා මේකෙදි කියනවා අපි ඒක බාරගමු. අපි ඒක ළඟට අරන් සිප ගනිමු. ඉතින් ඒකෙදි
හෙට දවස තුල මල් පිපේ කියන විශ්වාසය තියාගන්න කියලා තමයි මේ පද පිළිවෙලකින් විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ ගීතය රත්නශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරපු වස්සානය කියන කවි පෙළේ අවසාන පද පෙළි 4 කියලා මම මේ වීඩියෝ එක අවසන් කරනවා. මේ පද පෙළි 4 මේ විදිහට තියෙනවා. ගිම්හානේ ගිලන් වී කෘෂව සුදු මැලිව ඇදි ඇදි ඉකි ගැසූ ගඟ නැවත පිරිපුණ්‍ය දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටු කුකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස. මේක කියනවා ගිම්හානේ ගිලන් වී කුෂව සුදු මැලිව ඇදි ඇදි ඉකි ගැසූ ගඟ නැවත පිරිපුණ්‍ය. මේ පිරිපුන්ව ගලමින් තිබුණු ගඟ ගිම්හානේ සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහිල්ලා සුදු පාට වැලි ටික විතරක් ඉතුරු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඉකි ගස ගස හිටපු ගඟ ඔන්න නැවත පිරිපුන් වෙලා තියෙනවා වස්සාන කාලේ. ඉතින් ඒ වගේම කියනවා දුෂ්කරයි කියලා අපේ ජීවිතය අපිට අතහරින්න දෙයක් නැහැ. කටු පොකුරක් වගේ දුෂ්කර වෙච්චි මේ ජීවිතය ළඟට අරන් සිප ගන්න හෙට දිනේදී මල් පිපෙනු ඇද කියලා තමයි මේකෙදි විස්තර කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ගීතයේ තේරුම ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න ඇති කියලා. ඉතින් නැවත වතාවක් මේ වගේ සුන්දර ගීතයක තේරුම අරගෙන තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.